අද සාකච්ඡාව අතර ලංකාවේ කෘෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡාවට ලක් කරන්නේ. විශේෂයෙන්ම කෘෂිකාර්මික රටක් විදිහට අපි අර්බුද රාශියකට මුහුණ දෙන අවස්ථාවක් අද වෙනකොට අපිට කෘෂි ආර්ථිකය තුළ දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දැවැන්ත අභියෝගයකට මුහුණ දීලා තියෙනවා අපේ කෘෂි ආර්ථිකය අඩු ඵලදායීතාවයක තත්ත්වයක සිට ඉහළ ඵලදායී තත්ත්වයකට මේ පරිවර්තනය කිරීමේ කාර්යභාරයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන අධීරයේ තමයි අපි ඉන්නේ. කෘෂිකාර්මික නවීකරණය නම් වැඩසටහන මේකදී අපිට විශේෂයෙන්ම සැලකිලිට ගන්න පුළුවන් වැඩසටහනක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේකෙදී අපි සාම්ප්‍රදායික භෝගයන්ගෙන් වියුක්ත වෙලා කැෂ් ක්‍රොප්ස් නැත්නම් වාණිජ වගාවන් වලට යොමු වෙන තත්ත්වයක් අද වෙනකොට දක්නට ලැබෙනවා. මේකෙදී අපිට විශේෂයෙන්ම උතුරු මැද පළාත ආශ්‍රිතව ක්‍රියාත්මක වන වැඩසටහනක් විදිහට මේ මිරිස් වගාව ප්‍රචලිත කරන වැඩසටහනක් සේෆ් ෆවුන්ඩේෂන් එක යටතේ ක්‍රියාත්මක වෙනවා. ගොවින් 1500ක් විතර නියුක්ත කරගෙන මේකෙදී විශේෂයෙන්ම අපි හඳුනා ගන්න ඕන මිරිස් වගාවේ තියෙන ආර්ථික කාර්යභාරය අපේ ආර්ථිකයේ දලදේශීය නිෂ්පාදිතයේ මිලියන 5000කට ආසන්න ප්‍රමාණයක් මේ මිරිස් ආශ්‍රිත නිෂ්පාදන දායකත්වයක් සපයනවා. විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන් ආනයන අපනයන තත්ත්වයන් දත්ත සැලකිල්ලට ගැනීමේදී අපේ දේශීය නිෂ්පාදිතය ප්‍රමාණවත් නැහැ. පාරිභෝගික ඉල්ලුම නැත්නම් දේශීය ඉල්ලුම සපුරාලන්න. ඒකෙදී කමු මිරිස් සම්බන්ධයෙන් සාකච්ඡාවට ගන්නවා නම් කමු මිරිස් මෙට්‍රික් ටන් 70000ක විතර දේශීය අවශ්‍යතාවයක් වාර්ෂිකව තියෙනවා. මේ අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටන් 35000කට ආසන්න ප්‍රමාණයක් තමයි දේශීය නිෂ්පාදනය කෙරෙන්නේ. වියලි මිරිස් ගත්තොත් නැත්නම් රතු මිරිස් ගත්තොත් මෙට්‍රික් ටන් 55000ක විතර දේශීය අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි දේශීය නිෂ්පාදනය කරන මෙට්‍රික් ටන් 5000කට ආසන්න ප්‍රමාණයක් මෙට්‍රික් ටන් 50000ක් විතර අපි ආනයන මත රඳා පවතින තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. මේ මත ගොඩනැගිච්ච මේ භෝගය මත ගොඩනැගිච්ච නිෂ්පාදන මත ගොඩනැගිච්ච විශාල කර්මාන්ත පද්ධතියක් තියෙනවා. සේවා නියුක්ති අවස්ථාවන් විශාල දහස් ගණනක් නිර්මාණය වෙලා තියෙනවා. මේ භෝගය ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙන අගය එකතු කිරීමේ කර්මාන්ත පද්ධතිය තුල විශේෂයෙන්ම කමු මිරිස් ගත්තොත් වියලි මිරිස් වලට සාපේක්ෂව පෝෂණ තත්ත්වයෙන් සහ සෞඛ්‍ය පෝෂණ තත්ත්වයෙන් සහ රසය නැත්නම් නැවුම් රසයක් ඇති භෝගයක් මේ නිෂ්පාදනයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒකෙදී අමු මිරිස් වල විශේෂයෙන්ම C විටමින්ස් බහුලව දක්නට ලැබෙනවා. සහ රතු මිරිස් වල නැත්නම් වියලි මිරිස් වල කැප්සයිසින් කියන මේ පෝෂණ ගුණය අන්තර්ගත වෙනවා. මේකදී අපිට දක්නට ලැබෙන්නේ වියලි මිරිස් බොහෝ වෙලාවට අපි පාවිච්චි කරන්නේ කුළුබඩු නිෂ්පාදනය කිරීම සඳහා සහ ඒ ආශ්‍රිත අගයකතු කරන නිෂ්පාදන රාශියක් අපිට වියලි මිරිස් ආශ්‍රිතව දක්නට ලැබෙනවා. නමුත් අපි අමු මිරිස් ආශ්‍රිතව ඒ වගේ අගයකතු කිරීමේ නිෂ්පාදනයන් නැත්නම් වැලු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් බහුලව දක්නට ලැබෙන්නේ නැහැ. ඒකට ඒක අභියෝගයක් විදිහට අපි දක්නට ලැබෙනවා. මිනිස් සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් මේ කැප්සාසින් කියන අන්තර්ගතතාවයේ වියලි මිරිස් වල අන්තර්ගතතාවය කරන කොටගෙන මිනිස්සුගේ ප්‍රතිශක්තිකරණය ඒ වගේම වේදනානාශක සහ පරිවෘත්තීය තත්ත්වයන් වැඩි දියුණු කිරීමේ ගුණයක් අන්තර්ගත වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය සක්‍රිය කරන්න ජීර්ණය වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියට මේක තාම
වැඩගත් වෙනවා. වගේම රුධිර වාහිනී සෞඛ්‍යයට සහාය වීමට සහ සුද්ධජීවී නාශක ප්‍රතිනාශක වගේ දේවල් වලට මෙම මේ වියලි ශාස්ත්‍රීය නිෂ්පාදන තාම දායකත්වයක් දක්වනවා. මිරිස් ගොවීන් සඳහා මේක අත්‍යවශ්‍ය භෝගයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම වියලි කලාපයේ ආශ්‍රිතව ප්‍රධාන නිෂ්පාදනයක් විදිහට මිරිස් වගාව මිරිස් නිෂ්පාදනය අපිට දක්නට ලැබෙන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙන සංස්කෘතික සහ වටිනාකම සහ අපේ ආහාර පැස තුල නැත්නම් බාස්කට් එක තුල අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට මිරිස් අපිට හඳුනා ගන්න පුළුවන්. සහ අනන්‍ය ඉල්ලුමක් මේ සඳහා තියෙන්නේ. අපි පාරිභෝගික විදිහට වෙළඳපොළට ගියපොත් සුපර් මාකට් එකට හරි පොලකට හරි අපි ගියොත් අපි අනිවාර්යෙන් අපේ මිලදී ගැනීමේ බාස්කට් එක තුල මේ භාණ්ඩය අන්තර්ගත වෙනවා. එතකොට ගොවීන්ගේ පැත්තෙන් අපි මේක සැලකිලිට ගත්තොත් වර්ෂයේ පුරා අවස්ථා කීපයකදී අපිට මේක වගා කරන්න පුළුවන්. ඒ වගේම වර්ෂාව රහිත නැත්නම් වීලි කාල පරිච්ඡේදයන් තුල මේක තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා අපිට වගා කටයුතු කරන්න අවකාශයක් තියෙනවා. ඉහළ ආදායමක් ලබා දෙන තත්ත්වයක් අපිට මේකෙදි හඳුනා ගන්න පුළුවන්. අද ගොවීන් නවීන තාක්ෂණය පාවිච්චි කරලා විශේෂයෙන්ම ඩ්‍රිප් ඉරිගේෂන්ස් නැත්නම් බිඳු ජල තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා සහ ඉන්ටිග්‍රේටඩ් පෙස්ට් මැනේජ්මන්ට් වගේ පරිබෝධ කළමනාකරන විධික්‍රම පාවිච්චි කරලා සහ අලුත් තාක්ෂණයත් එක්ක ඉහළ අස්වැන්නක් ලබා ගන්නා භෝගයක් බවට ශේෂ්ත්‍රයක් බවට මිරිස් වගාවද පරිවර්තනය කරගෙන තියෙන විවිධ වැඩසටහන් තුලින් එතකොට විශේෂයෙන්ම දේශගුණික විපර්යාසයන් වලට ඔරොත්තු දෙන ආකාරයට තාක්ෂණය ගලපා ගැනීම ගොවීන් මෙම භෝගේ වගා කරන ආකාරයක් අද අපිට දක්නට ලැබෙනවා. එතකොට මේක ඉහළ ආදායමක් ලබා ගැනීමට ඵලදායීතාවයෙන් ඉහළ නංවා ගැනීම සහ මේකට පවතින ඉල්ලුම කරන කොටගෙන අධික ඉල්ලුම කරන කොටගෙන ඉහළ ආදායමක් ගොවීන්ට ළඟා කර ගැනීමට අවකාශය අද වෙනකොට උදා වෙලා තියෙනවා. ඒකට රසායනික ද්‍රව්‍ය නොමැතිව මිරිස් වගා කිරීමට අද ගොවීන් ඇත්තටම පෙළඹිලා තියෙන තත්ත්වයක් තියෙනවා. මේක අලුත් ප්‍රවණතාවයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. කොම්පෝස්ට් පොහොර භාවිතා කිරීම සහ ඉන්ටිග්‍රේටඩ් ඒකාබද්ධ පලිපෝධ කළමනාකරන ක්‍රමවේදයන් සහ ක්‍රොප් රොටේෂන්ස් නැත්නම් භෝග ප්‍රමණය වගේ ක්‍රමවේද පාවිච්චි කරමින් සාකයට භෝගයට අවශ්‍ය වර්ධනයට අවශ්‍ය පසුබිම පරිසරය ස්වාභාවික තලයක් තුළ නිර්මාණය කරගනිමින් මෙම භෝගයේ වගා කරන ආකාරයක් අද ගොවීන්ගෙන් දක්නට ලැබෙනවා. ගොවීන් මේක අත්හදා බලමින් සහ තාක්ෂණික මාර්ගෝපදේශයන් අදාළ ආයතන වලින් ලබා ගැනීමෙන් මෙම ක්‍රියාවලිය අද වෙනකොට කරමින් සිටිනවා. ඒකත් එක්ක පිරිවැය අවම කර ගැනීම, ඒ වගේම ඵලදායීතාවයේ ඉහළ නංවා ගැනීමටත් ගොවීන්ට අද වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදනය සහ විකිණීම සම්බන්ධයෙන් අලෙවිකරණය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනීමේදී අපිට දක්නට ලැබෙනවා ප්‍රධාන අභියෝග කීපයක් අපිට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මිරිස් ගොවීන්ගේ නිෂ්පාදන ගැටලු සම්බන්ධයෙන් කතා කළොත් ඉහළ පලිපෝධ සහ රෝග පැතිරීම මේ ශේෂ්ත්‍රයේ දක්නට ලැබෙනවා. සානපේක්ෂිත කාලගුණික තත්ත්වයන් වලදී භෝගහානි, අස්වැන්න හස්වනු හානි විශේෂයෙන්ම අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම පාංශු කාදනය වගේ අභියෝගයන් වලට ගොවීන් අද වෙනකොට මුහුණ දීලා සිටිනවා. ඒකට මේවා තාක්ෂණික නව තාක්ෂණික ක්‍රමවේදත් එක්ක ගමන් කිරීමේ ක්‍රියාවලියත් සමග ගොවීන්ට මම හිතන්නේ මේ අභියෝග ජය ගැනීමට අද වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා. වෙළඳපොළ අභියෝග විදිහට ගත්තොත් මිල උච්චාවචනයන් එකසේ විශේෂයෙන්ම දක්නට ලැබෙනවා. සමහර කාලවල
මිල තාම ඉහළ මට්ටමට ගමන් කරනවා සමහර කාලවල අවම මට්ටමට ගමන් කරනවා. මිල උච්චාවචනයන් වලට තියෙන උච්චාවචනයන් කරා ඇති වන අභියෝග තමයි ගොවීන්ට ඇත්තටම මේ ලාභදායීත්වය නිර්ණය වීමේදී බලපාන ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ආනයන මගින් ඇති කරන තරඟකාරීත්වය කරන කොටගෙන මෙම ශාස්ත්‍රීය ගොවීන් යම්තාක් දුරකට අභියෝගයන් වලට මුහුණ දීලා තියෙනවා. මිල අභියෝගයන් වලට මුහුණ දීලා තියෙනවා. නමුත් මේ අභියෝගයන් විසඳා ගැනීමට විවිධ ප්‍රතිපත්තිමය කාරණා රජයේ පැත්තෙන් ගණමින් ඉන්න ආකාරයකුත් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම ආනයන වලින් ඇතිවන තරඟකාරීත්වය අපිට මේකෙදී විශේෂයෙන්ම දක්වන්න පුළුවන්. නමුත් රජයේ ප්‍රතිපත්තිමය ආකාරයේ මැදිහත් වීමක් මේ ශාස්ත්‍රය තුළ සිදුවන ආකාරයක් වර්තමානයේ අපිට දක්නට ලැබෙනවා. යම් ආරක්ෂණයක් ඒහා ගොවීන්ට සලසා දීමක් සිදුවන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. මීට අමතරව සැකසුම් කර්මාන්ත මිනිස් ශාස්ත්‍රිත සැකසුම් කර්මාන්ත රාශියක් තියෙනවා. මේ සැකසුම් කර්මාන්ත වලට අවශ්‍ය තාක්ෂණික සහාය සහ මූල්‍යමය සහාය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් සාකච්ඡාවට ලක් වෙනවා. ඒ සඳහා මැදිහත් වීමට අවශ්‍යතාවය ඇත්තටම තියෙනවා. ඒකට අගය එකතු කරන නිෂ්පාදන වලට නිෂ්පාදන කර්මාන්ත පද්ධතියක් මේ ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙන value added products රාශියක් තියෙනවා මේ ශාස්ත්‍රය තුළ. විශේෂයෙන්ම අපනයන ශාස්ත්‍රයේ මූලික කරගත්තු නිෂ්පාදන තියෙනවා. සහ ඒකෙන් මම කලින් සඳහන් කළා වගේ රැකියා දහස් ගණනක් නිර්මාණය වෙලා තියෙනවා. සහ ගොවීන්ට වැඩි ප්‍රතිලාභයක් ගලාගෙන යාමේ අවකාශය මේ හරහා උදා වෙලා තියෙනවා. විශේෂයෙන් මේ අගය එකතු කිරීමේ කර්මාන්ත පද්ධතියක් මේ ශාස්ත්‍රයේ නිර්මාණය වීම හරහා පසුවස්වනු හානි අවම කර ගැනීමට තියෙන අවකාශය උදා වෙලා තියෙනවා. සා ගුණාත්මක තාක්ෂණයෙන් ඉහළ නිෂ්පාදන විවිධාංගීකරණයට ලක් වූ ශාස්ත්‍රයක් බවට මේ ශාස්ත්‍රය පත් කර ගැනීමේ අවකාශය අද වෙනකොට උදා වෙලා තියෙනවා. මේ ශාස්ත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා මම හිතන්නේ සේෆ් ෆවුන්ඩේෂන් එක ගොවි ජනතාව සුළු පරිමාණ ගොවීන් 1500ක් පමණ මූලික කරගෙන ක්‍රියාත්මක කරන වැඩසටහන තාම ඵලදායී වැඩසටහනක්. මේ වැඩසටහන තුළ නිෂ්පාදන ගොවීන්ගේ නිෂ්පාදනයට අතහිත දෙනවා වගේම ගොවීන්ගේ නිෂ්පාදන අගය එකතු කිරීමේ කර්මාන්ත පද්ධතියකුත් ස්ථාපිත කිරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේකෙදී මම දකින ප්‍රධාන කාරණාවක් තමයි අමුමිරිස් පදනම් කරගත්තු නව නිෂ්පාදනයකට යොමු වෙලා තියෙන නිෂ්පාදන රාශියකට යොමු වෙලා තියෙනවා. ඒකට මෙන්න මේ හඳුනා ගැනීම සහ මේ හඳුන්වා දීම ආර්ථිකමය වශයෙන් අපේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට සුළු පරිමාණ ගොවියා නගා සිටුවීමට ගොවීන්ගේ ආදායම් තත්ත්වයන් ඉහළට ඔසවා තැබීමට තත්ත්ව අලුත් ප්‍රවේශයක් මේ හරහා ගොවීන් ශක්තිමත් කිරීමට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමට වගේම රටේ ආර්ථිකයට අලුත් ප්‍රවේශයක් දැක්මක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඒකට මේ නිෂ්පාදනය සඳහා ප්‍රවේශයක් ගත්තු සේෆ් ෆවුන්ඩේෂන් එකට මම මේ අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා. මේක ග්‍රාමීය ගොවීන් නගා සිටුවීමට සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත්තු නව ප්‍රවේශයක් විදියට මට හඳුනා ගන්න පුළුවන්.